හයි ඔනේ ඉතින් මම ගොඩාක් දවසකට පස්සේ ගමේ ආවා. ගමේ ආවේ නම් අපේ මුත්තම්මව බලන්න. දවස් දෙකමාරක් විතර ඉඳලා තමයි ඊට පස්සේ ඉතින් ඔන්න ආයෙත් අපේ ගෙදර ආවේ. හරිම සතුටින් ගත කරපු දවස් ටිකක් තමයි ඒ තියෙන්නේ. ගොඩාක් සතුටු වුණා ඇත්තටම. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මම ආපු දවසේ අපි සරුංගල් යවන්න ආවා. සරුංගල් යවන්න ආවා. මම වැටුණානේ සරුංගලෙත් එක්ක ගියා මම. සීරිලා හැමතැනම මඩ ගෙවුණා. ඔයාලට කියන්නේ සරුංගල යවදී මාත් සරුංගලෙත් එක්ක යන්න ගියා කියන්නකෝ. එහෙමම ගිහින් අනිත් පැත්තට ඊට පස්සේ මඩ ගොඩ එහෙමම වැටුණා ගිහිල්ලා ඇත්තටම ලැජ්ජායි බෑ. මඩ හිතා ගන්නත් බැරි වුණා මේ මොකද උනේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ සරුංගලුත් චවල මට ආපු ගමන් ආගන්න වුණා. මොකද මං ගිහින් එහෙම මඩ ගොඩේ වැටුණානේ වෙලේ. ඊට පස්සේ ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වොෂ් එකකුත් දාලා එදා දවසේ එහෙම තමයි අපි ගත කරේ. අපි කැරම් ගැහුවා. ඇත්තටම කිව්වොත් මට නම් ගහ ගන්න බැරි වුණා එකක්වත්. හලවත්‍රකම් ගෙන්න. ඔන්න ඉතින් මේ දෙවෙනි දවස තවත් අලුත් දවසක්. උදේ හැරලා ඉතින් වොෂ් දාලා එහෙම දැන් ඔය පේනවනේ උදේ පාන්දරම අයිස් කන්න තමයි මං හදන්නේ. මං හරි ආසයි මැංගෝ එකට ෆෘට් නට් එකටයි. මම පාට පෙරේතයි එකට. දැන් ඉතින් අයිසුත් කන ගමන් ඔය එක දේවල් එක දේවල් කියව අපේ චූටි ඉන්නවා. චූටි කියවන දේවල් අහා එයත් එක්ක ඉතින් කතා කර ඉන්න ගමන් තමයි මේ ඉන්නේ. අද ඉතින් අපේ අම්මලත් ආවා. අපේ අම්මා අපේ නැන්දා නංගි මල්ලි එහෙමත් ආවා. මොකද කලින් දවසේ මං තනියමනේ ආවේ. එයාලා දෙන්නන් දවල් වුණා. ඉතින් එයාලත් එනකන් ඔය විදිහට දැන් නම් ඉන්නේ මම අපේ ආච්චිලාගේ ගෙදර. මුත්තම්මා ඉන්නේ අපේ චූටි ආච්චිලාගේ ගෙදර. මං දැන් ඔය ඉන්න ආච්චිලාගේ ගෙදර ඉඳන් ඔය එක කකා මං උදේ තමයි ආවේ. ඊට පස්සේ ආයෙත් ඉතින් දැන් ඔය මුත්තම්මා බලන්න එන්න තමයි හදන්නේ. මේ හරිම ආසාවෙන් ගෙවුණු දවස් කීපයක් තමයි ඉතින් මේ තියෙන්නේ මට නම්. ඉතින් හේ නතරට ලොකු දුරක් නැහැ, කිලෝමීටරයක්වත් නැහැ ඉතින්. ඔය එක ඒවා කකා මට නම් කන්න බෑ. හැබැයි මං කොහොම හරි සියවලා කෑල්ලක් නම් කෑවා. අපේ චූටි ඉතින් අහුලලා දුන්නා. ගාත් දෙකේ හරි පාතයි. ඔනේ ඉතින් සියවලත් කාලා කොහොම හරි ඉතින් අමාරුවෙන් මම කෑවනේ. ඔනේ ඉතින් ඊට පස්සේ හැවිලා අපේ මුත්තම නෑවා. අපි කාටවත් අල්ලන්න දුන්නේ එයා තනියම තමයි නෑවේ ඉතින්. ඒ අතරට කලින් දවස් වලට මතකයි නේද කිව්වා සරුංගලේ ගියා කියලා මාත් එක්ක. ඒ සරුංගලේ ඉතින් ගෙනල්ලා ඒ සරුංගලේ තව සරුංගලයක් තිබ්බා. ඒ සරුංගලේ දෙකම ඉතින් හදන ගමන් තමයි දැන් ඔය ඉන්නේ. මොකද අපිට අදත් සරුංගල් යවන්න දෙනවනේ. එකෙක් නම් නයි කියලා කිව්වා, අනිත් එක්කන මේ මොනරේ කියලා කිව්වා. මට නම් ඉතින් ඕව තේරෙන්නේ නැහැ. කොහොම හරි මං එදා හැබැයි සරුංගල් යවන්න ඇත්තටම කිව්වොත් ගියේ නැහැ. යන්නම් කියලා හිටියේ. මට හැබැයි ඇත්තටම යන්න බැරි වුණා. එයාලා ගිහිල්ලා ගහක් උඩ සරුංගල් බැඳලා ආවා කියලා කිව්වා. දැන් ඉතින් ওই මුත්තම්මත් එක්ක ටිකක් ඇවිදිනවා. මං හරි ආසයි වැඩිහිටි කට්ටියගේ වැඩ කරන්න. එයාලා විතරක් නෙමෙයි පොඩි අයගෙත් එහෙම තමයි. ඉතින් කොණ්ඩ පීරන්න එක ස්ටයිල් කරන්න. එයාලා බලා ගන්න ඇත්තටම මං හරි ආසාවයි. කිරි අම්මා අපේ පිනකටමයි පාල වුණේ කිරි අම්මා. අපේ රංකඳ හින්දා අපි නිවන් දකින්නවා සියලු දෙනාම කිව්වා කිරි අම්මා.
නිවන් දක්වනවා කිව්වා. අපේ දුදාන්තර ගණන් අපායේ දුක් විඳලු. බුදු පියාණන් වහන්සේට වචන කොරන්න පැත්තනවා. පැහි පැහි යටට යනවා, පැහි පැහි උඩට එනවා, අපායේ වද දෙනවා. නොයෙක් දේවල් කරනවා ඉතින්. කල්ප කෝටි ගණන් දුක් විඳලා මනසාත්මික ඉපදුනාලු අර පින් කරලා තිබ්බ හින්දා. ඉපදිච්ච ඉඳන් කිරි දුන්නට කිරි බොන්නේත් නැතුළු. බුදෙන්නෙත් නැතිලු. ඇඟට තියන්න දෙන්නෙත් නැතුළු. ඇඟට ඊට පස්සේ ඉතින් මුත්තම් අපිට කතන්දර කියලා දුන්නා, බණ කතන්දර. ඒ වෙලාව විතරක් නෙමෙයි ඉතින් මුත්තම්ම කොහොමද ඒවා කියලා දුන්නා. හරි ආසාවෙන් තමයි ඉතින් අපි අහන් හිටියේ. වයස කට්ටිය බණ කතන්දර කියලා දෙද්දී දැන් කියනවා වගේ නෙමෙයි, හරිම ආසයි අහන් ඉන්න. කියලා දෙනවා තේරුම් කරලත් එක්ක හරි ආසාවෙන්. ඉතින් ඔන්න අපේ අම්මලා එනවා කියලා මං ඔයාලට කිව්වේ. ඔන්න ඉතින් අපේ අම්මලාත් ආවා. අම්මලා ආවට පස්සේ ඉතින් එයාලත් එක්කත් හිටියා, කෑවා බීවා. අම්මලා නම් ඉතින් එදා හවස මායෙත් ගෙදර ගියා. මම නම් ඉතින් ගියේ නැහැ. මම හිටියා. මගේ වැඩේ හැබැයි කන එක තමයි. මොකද ඉතින් අපේ මුත්තම්මට එක කෑම જાති හම් වෙනවනේ. මුත්තම්මට කන්නත් බෑ. ඉතින් එව්වත් කනවා. කකා ඉතින් ඔහොම තමයි ඒ දවස් ටික ඇත්තටම හරි සතුටින් ගත කරේ. ඊට පස්සේ සෙල්ලම් කරා. ඔන්න ඉතින් ඊට පස්සේ වැල වරක එහෙම කාලත් නේ කෑවල කාලා තියෙනව නේද වැල වරක එහෙම හරිම රහයි තිබ්බ එක. ඒ දවසේ විතරක් නෙමෙයි දවස් 3ෙම කොහොම හරි කෑවා. මේ මාරම රහයි ඒක. ඊට පස්සේ අපි මන් දවල් ගමනක් ගියානේ අපේ බාප්පලා ගෙදරට. ඊට පස්සේ මං එහෙන් අරන් ආවා දියුල්. ඔයාලා කාලා තියෙනවද අර දියුල් ගෙඩිය මැද හිල් කරලා? මාර රහයි එහෙම. මිරිස් ලුණු එහෙම දාලා මතක් වෙද්දි කටට කෙලක් තුනනවා. ඊට පස්සේ ඉතින් අපි නාන්න ආවා අපේ ගමේ වැවට. අපි වැවේ නම් ඉතින් ඔන්න සෙල්ලම් කරා, කරණම් ගැහුවා. මට නම් ඉතින් ගහන්න බෑනේ. ඒ හින්දා ඉතින් මම බලාගෙන හිටියා. හරිම ෂෝක් අනේ. වැඩි වතුර තිබ්බේ නැහැ. හැබැයි ඉතින් කොහොම හරි සෙල්ලම් කර සෑහෙන වෙලා නෑවා. ඉතින් එදා දවසේ රෑට නම් මං හාසේ නැහැ. මොකද පහුවදා මං එන්න ඕනේනේ ගෙදර ආයෙත්. ඒක හින්දා ඉතින් අපි සෙල්ලම් කර නාන ගමන් ඔහේ මම්ම හොල්මන් කතා වගේ එක දේවල් බය වෙන දේවල් කියනවා. ඊට පස්සේ මම්ම බය වෙලා කෑ ගහනවා. ඉතින් නාලැවිලා මං ආයෙ තාච්චිලා ගෙදර ටිකක් ආවා. ඇවිල්ලා එදා දවසම තමයි ගත කරේ. මොර්නිං. අද එන්න හදන්නේ. ඉතින් මම උදේම ආවා ට්‍රේන් එකේ ඇවිල්ලා. ඊට පස්සේ ඔන්න ඉතින් මගේ දවස් 2කමාරක මත කොහොම තමයි ගත කරේ. ඇත්තටම මම ගමේ ඉන්න හේතුව අපේ මුත්තම්මා බලන්න. ඉතින් යාට නිදුක් නිරෝගී සුවය වගේම මාව අහන් හිටපු බලන් හිටපු ඔයාලා හැමෝටමත් ස්තුතියි ආදරේ.